හායි මම අද අරගෙන ආවේ චොක්ලට් චිප් කුකීස් කොහොමද හදාන්නේ කියලා. මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්‍රමාණයන් එක්ක සඳහන් කරලා තියෙනවා. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 200කට ලුණු ස්වල්පයක් සහ බේකින් සෝඩා ස්වල්පයක් එකතු කරගෙන හොඳින් මික්ස් කරගෙන අපි ඒක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි ටිකක් ඉඩ තියෙන මේ වගේ ලොකු භාජනයක් අරගෙන ඒකට සීනි ග්‍රෑම් 150ක් සහ බටර් ග්‍රෑම් 100ක් 120ක් වගේ එකතු කරලා මේ වගේ හොඳට බීට් කරගන්න ඕන. ඊට පස්සේ අපි ඒකට වැනිලා සහ බිත්තරයක් එකතු කරගෙන හොඳට බීට් කරගන්න ඕන. ඔයාලා මේ කුකී එක හදාන්න සීනි එකතු කරගනිද්දී දුඹුරු සීනි එකතු කරගන්න. අපේ මිශ්‍රණය මේ වගේ හොඳ ක්‍රීමි ගතියට ආවට පස්සේ අපි මුලින්ම ලුණු සහ ආප්ප සෝඩා එකතු කරලා හදාගත්ත පාන් පිටි මිශ්‍රණය මේකට එකතු කරගන්න ඕන. මෙතනින් එහාට අපි පාන් පිටි එකතු කරද්දී අපි බීටර් එක පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හැන්දක් භාවිතා කරලා පාන් පිටි ටික ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මේ වගේ පාන් පිටි ඔක්කොම ටික එකතු කරගෙන මිශ්‍රණය හදාගත්තට පස්සේ අපි මේ මිශ්‍රණය පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න ඕන. පැය භාගයකට විතර පස්සේ අපි අපේ මිශ්‍රණය ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන ඒකට චොක්ලට් එකතු කරගන්න ඕන. ඔයාලට මේ වෙලාවේ ගෙදර තියෙනවා නම් චොක්ලට් චිප්ස් හරි එහෙම නැත්නම් චොක්ලට් එකක් පොඩියට කපලා හරි එකතු කරගන්න පුළුවන්. මම නම් මේ වෙලාවේ චොක්ලට් එකක් පොඩියට කපලා එකතු කරගත්තා. මේ වෙලාවේ ඔයාලගේ oven එක සෙල්සියස් අංශක 185ට ෆ්‍රී හීට් වෙන්න දාන්න. මේ වෙලාවදී පොඩි අයිස්ක්‍රීම් ස්කූප් එකක් හරි එහෙම නැත්නම් පොඩි හැන්දකින් හරි අපේ මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන මේ විදිහට ට්‍රේ එකේ තියාගන්න. මම නම් කලින්ම ට්‍රේ එකේ බටර් ටිකක් ගාලා ලෑස්ති කරලා තියාගත්තා. ඔයාලා කැමති නම් මේ විදිහට චොක්ලට් චිප්ස් හරි එහෙම නැත්නම් පොඩියට කපාගත්ත චොක්ලට් හරි මේ විදිහට උඩින් තියාගන්න. ඊට පස්සේ අපේ කුකීස් ටික අපි සෙල්සියස් අංශක 185ට විනාඩි 12ක් 15ක් අතර වගේ බේක් කරගන්නවා. මේ ප්‍රමාණයන් වලින් කුකීස් 25ක් විතර හදාගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. අපි ලොකු ගණන් දීලා කඩෙන් ගේන කුකීස් වලට වඩා මේක හරිම රසයි. මේ වගේ තව රස රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.